අපි අද රහස් භාෂා ගානක් හදමු. කලින් අපි හදපු ගණන් වලට වඩා පොඩ්ඩක් වෙනස් ගානක් තමයි මේ රහස් භාෂා ගාන. එතකොට මේ ගානේ අපිට කියලා තියෙන්නේ එක්තරා කේතකරණයකට අනුව ඉංග්‍රීසි වචන 6කට දී තිබෙන සංඛ්‍යාත්මක කේත ඒ වචනේ ඉදිරියෙන්. හැබැයි සංඛ්‍යා අනුපිළිවෙලකින් තොරව දැක්වේ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ කියන්නේ අපිට වචන 6ක් දීලා තියෙනවා. හැබැයි ඊට ඉදිරියෙන් ඊට අදාළ සංඛ්‍යාත් දීලා තියෙනවා. හැබැයි ඒ වචනෙට තියෙන වචනේ තියෙන අකුරු වල අනුපිළිවෙලටම නෙමෙයිලු සංඛ්‍යා ටික දීලා තියෙන්නේ. එහෙම කියලා අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ස්ට්‍රක්චර් කියන වචනේහි නිවැරදි කේතය, ක්‍රියේට් කියන වචනේහි නිවැරදි කේතයත් තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. මේ ඉලක්කම් වලින් කියන ඉංග්‍රීසි වචනේ කුමක්ද කියලා. අපි ඒක හොයන්න යනවා. මේ වගේ ගානක් හදද්දී අපි ඉස්සල්ලාම මේ ගානේ දීලා තියෙන වචන හොඳට බලන්න ඕනේ. හොඳට බලලා අපිට මොකක් හරි ඒ කියන්නේ ඉක්මනට පහසෙන් හඳුනා ගන්න පුළුවන් අකුරක් තියනවාද කියලා බලා ගන්න ඕනේ. දැන් මෙතන බැලුවහම ඔයාලට පේනවා මේ එක එක අකුරට අදාළ සංඛ්‍යා අනුපිළිවෙලින් නෙවෙයි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහකට සමහර වචනවල තියෙනවා එකම අකුර දෙපාරක් භාවිතා වෙලා. මෙතන L තියෙනවා, මෙතන T තියෙනවා, එන්නේ ඒ වගේ. එතකොට අපි මේ පළවෙනි වචනේත් එක්ක බලමු. පළවෙනි වචනේ L අකුර විතරක් දෙපාරක් යෙදලා තියෙනවා. වෙන කිසිම වචන අකුරක් දෙපාරක් යෙදිලා නැහැ මේ වචනේ තුල. එතකොට මේට අදාළ ඉලක්කම් ටික නෙමෙයි ඉස්සරහින් තියෙන්නේ. එතකොට ඒකේ ඔයාලා බලන්න L අකුර දෙපාරක් යෙදලා තියෙනවා නම් එකම සංඛ්‍යාව දෙපාරක් යෙදලා තියෙනවද කියලා. එතකොට ඒ එකම සංඛ්‍යාව දෙපාරක් යෙදලා තියෙනවා නම් ඒ සංඛ්‍යාව තමයි ඉන්නේ L වලට. මේකේ එකම සංඛ්‍යාව කියන්නේ 2 දෙපාරක් යෙදලා තියෙනවා. එතකොට L වලට එන්නේ 2. අපි L කියන්නේ 2යි කියලා දාගමු. ඊට පස්සේ බලන්න ඒ වගේම තව හොයාගන්න ලේසි අකුරක් තියෙනවද කියලා. මෙතන තියෙනවා මේ තුන්වෙනි වචනේ. T අකුර දෙකක් තියෙනවා. වෙන කිසිම අකුරක් දෙපාරක් යෙදලා නැහැ. එතකොට මෙතන තියෙන සංඛ්‍යාව වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් එකම සංඛ්‍යාව දෙපාරක් යෙදලා තියෙනවද බලන්න. තුනේ සංඛ්‍යාව දෙපාරක් තියෙනවා මෙතන. ඒ කියන්නේ T කියන්නේ 3යි. අපි ඒක සටහනක් දාගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආය ලේසියෙන් හොයාගන්න පුළුවන් වචන තියෙනවද බලන්න. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අකුරු කියන්නේ මේ වචන දෙක බැලුවාම ඔයාලට පේනවා මේකෙත් A සහ C තියෙනවා මේකෙත් A සහ C තියෙනවා. ඒත් එක්ක බලන්න අපි දැන් T වලගේ හොයාගත්තා. ඊට අමතරව A හා C තියෙන මේ දෙකේම යෙදලා තියෙන ඉලක්කම් තියනවාද කියලා. T 3යි නම් ආයෙ යෙදලා තියෙනවා 6 සහ 0. ඒ කියන්නේ A හා C වලට එන්න ඕනේ 6යි 0යි. ඒ කියන්නේ එක්ක A වලට 6 එන්න පුළුවන් එක්ක A වලට 0 එන්න පුළුවන්. ඒ විදිහට. දැන් බලමු තව ලේසියෙන් හොයාගන්න පුළුවන් අකුරක් තියෙනවද කියලා. ඊළඟට අපිට පුළුවන් A වලගේ හොයන්න. මේ දෙකේ තියෙන වචනේ හතරේ තියෙන වචනේ දෙකේම A වලගේ තියෙනවා. එතකොට බලන්න අපි කලින් හොයාගත්තා A හා C කියන්නේ 6 හා 0. මේ 6යි 0යි වලින් 6 සහ හරි 0 හරි මේ දෙකේම භාවිතා වෙලා තියෙනවද කියලා. දෙකේම භාවිතා වෙලා තියෙන්නේ 6. මේකෙත් 6 තියෙනවා මේකෙත් 6 තියෙනවා. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් A කියන්නේ 6 කියලා. A කියන්නේ 6 නම් අනිවාර්යයෙන්ම C තමයි 0 වෙන්නේ. ඒක මෙතනින් දාගමු. එතකොට C තමයි 0. අපි දැන් අකුරු 4ක්ම හොයාගෙන තියෙන්නේ. තව හොයන්න ලේසි එකක් තියෙනවද බලන්න. මේ 1යි 2යි අපිට F අකුර හොයාගන්න පුළුවන්. දැන් A අකුරයි C අකුරයිත් අපි හොයාගත්තා Tත් හොයාගත්තා. එහෙනම් F අකුර හොයාගන්න පුළුවන් 4 කියලා. මේ දෙකේමත් තියෙනවා 4. එතකොට F කියන්නේ 4. අපි දැන් උත්තර වලට යමු. මේක ප්‍රශ්න වල අහලා තියෙනවා ස්ට්‍රක්චර් යන ඉංග්‍රීසි වචනේහි නිවැරදි කේතය. මේකෙදි දැන් අපිට මේකේ පිළිවෙලටම ඉලක්කම් භාවිත වෙලා තියෙන වචනේ තමයි උත්තරේට අහන්නේ. එතකොට අපි S වලගේ දන්නේ නැහැ. අපි S වලගේ තාම හොයාගත්තේ නැහැ. බලන්න අපි හොයාගත්ත මේ ටිකෙන්
පිළිවෙලට භාවිතා වෙලා තියෙන එකක් තියනවාද කියලා. අපි T වලගේ හොයාගත්ත 3යි කියලා. දෙවෙනියට 3 ඉලක්කමේන පිළිතුරු දෙකක් තියෙනවා. ඊට පස්සේ බලන්න අපිට ඊළඟට R. අපි R හොයාගත්තෙත් නැහැ. අපි U හොයාගත්තෙත් නැහැ. හැබැයි C වලගේ හොයාගත්ත බිඳුවක් කියලා. පස්වෙනියට 1 2 3 4 5. පස්වෙනියට බිඳුවේ එන උත්තරයක් තියෙනවද බලන්න. මේ එකවත් නැහැ. මේකේ තුන්වෙනි පිළිතුරේ තියෙනවා පස්වෙනියට බිඳුව එනවා. ඒ කියන්නේ අපිට උත්තරේ එන්නේ 3. උත්තරේ 3 ආවා කියන්නේ ඒ තියෙන ඉලක්කම් ටිකම තමයි. ඒ කියන්නේ S කියන්නේ 1, T කියන්නේ 3, R කියන්නේ 7 පිළිවෙලට අපි දැන් ගොඩක් අකුරු වල ඉලක්කනුත් හොයාගෙන ඉවරයි. අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නෙට ගියාම create කියන ඉංග්‍රීසි වචනේ නිවැරදි කේතය අහනවා. අපි C වලගේ හොයාගත්ත බිඳුවයි කියලා. එහෙම පිළිතුරකට තියෙන පළවෙනි එක. එතකොට අපිට පළවෙනි පිළිතුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යම් තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා මෙය 4 5 2 9 කියන වචනේ යන ඉංග්‍රීසි වචනේ. එතකොට අපි 4 කියන්නේ F කියලා හොයාගත්තා මෙතන. දාගමු. F. 5 කීයද කියලා හොයාගත්තේ නෑ. ඒත් මේ වචන මෙතනත් 5 ඉලක්කම භාවිතා වෙලා නෑ. අපි එතනට පොඩ්ඩක් ඉස්තැනක් තියාගෙන ඊළඟ අකුර බලමු. 2 අපි හොයාගත්ත 2 යගේ L කියලා. අපි උඩම මෙතන හොයාගත්ත 2 L මෙතන දාගමු. L. ඊට පස්සේ 9. 9 අපිට මේ create කියන වචනේ අවසාන ඉලක්කමෙන් හොයාගන්න පුළුවන්. 9 කියන්නේ E කියලා. මෙතනට E එන්නේ. එතකොට මෙතන ස්ථානට එන අකුර අපිට දැන් හොයාගන්න දෙන්නේ. ඒක අපි හොයාගමු මෙන්න මේ විදිහට. අපිට දැන් මේ වචනේ S වලට කීයද එන්නේ කියලා හොයාගත්තා නම් ඒ අගය මෙතනට දාගන්න පුළුවන්. S වලට නෙවෙයි 5ට. අපි හොයාගමු. දැන් මෙතන අපි සංඛ්‍යා ටික දාගෙන බලමු මේ වචනෙට. I කියලා කියන්නේ කීයද කියලා අපි දන්නේ නැහැ. අපිට මේ වචන එකකින්වත් I වලාගේ ආවේ නැහැ. ඒ වුණාට අපිට S වලාගේ මෙන්න මේකෙන් ගන්න පුළුවන් 1යි කියලා. අපි 1 දාගමු. L වලාගේ අපි ඉස්සෙල්ලා හොයාගත්ත 2යි. අපි ඒ සංඛ්‍යාවක් දාගමු. E 9යි කියලා මේ create කියන වචනෙන් හොයාගත්තා. එතකොට 5 කියලා කියන්නේ I. මෙතෙන්ට එන්නේ 5. මේ ඉලක්කම් තුනම අයින් කරපුවාම 5 කියන්නේ I. ඒ කියන්නේ මෙතෙන්ට 5 ඉලක්කමට මෙතෙන්ට එන අකුර වෙන්නේත් I. එතකොට අපිට හැදෙන වචනය file. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ ගානක් විසඳගන්නේ. ඉස්සෙල්ලාම ප්‍රශ්නේ හොඳට කියවලා තේරුම් අරගෙන මේ වචන දිහා බලලා ලේසියෙන් හොයාගන්න පුළුවන් අකුරු තියනවද බලලා ඒවා හොයාගෙන උත්තරත් එක්ක සංසන්දනය කරලා අපිට උත්තර ගන්න පුළුවන්.